ගල් අඟුරු හේතුවෙන් නොරොච්චොලේ බලාගාරයෙන් අහිමි වූ විදුලිය ධාරිතාව සපුරාගෙන ඇත්තේ කෙරවලපිටිය සොබා දනවේ ඩීසල් විදුලි බලාගාරයෙන් බව ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. ලක්දනවි සමාගමට අයත් සොබා දනවේ බලාගාරය ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට අයත් අනු සමාගමක්. මේ අතර ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු හේතුවෙන් මාස 4ක් තුළ රුපියල් බිලියන 4.5කට අධික අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවද ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළි වුණා. ගල් අංගුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඊයේ සාක්ෂි දුන්නා. නොරොච්චොලේ බලාගාරයට ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සම්පූර්ණයෙන් සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් බලාගාරවලින් එම විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුව තිබෙනවා. ඒ අනුව අදාළ කාලය තුළ ප්‍රධාන වශයෙන් එම අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ කිරවලපිටිය සොබාදනවි විදුලි බලාගාරයෙන්. ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG මගින් ක්‍රියාත්මක කළ හැකි අයුරින් සකස් කර ඇති සොබාදනවි බලාගාරය දැනට ක්‍රියාත්මක වන්නේ ඩීසල් මගින්. මේ අතර ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු ආනයනයේදී මුදල් ගෙවා ඇති ආකාරයත් ප්‍රශ්න සහගත බව ඊයේ කොමිසමේදී අනාවරණය වුණා. එම කරුණු අනුව ගල් අඟුරුවල ප්‍රමිතිය ශ්‍රී ලංකාවේදී පරීක්ෂා කිරීමට පෙර පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව මත පදනම්ව මුදල් ගෙවා තිබෙනවා. විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර කොමිසම හමුවේ ප්‍රකාශ කළේ පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව මත පදනම්ව සැපයුම් සමාගමට අදාළ ගාස්තුවෙන් 80%ක් ගෙවා ඇති බවයි. ශ්‍රී ලංකාවේදී ලබා ගන්නා වාර්තාව මත පදනම්ව ගෙවීමට එකඟ වී ඇත්තේ 20%ක් පමණක් බව එහිදී අනාවරණය වුණා. පැටවුම් වරායේදී ලබාගත් රසායනාගාර වාර්තාව සහ මෙරටදී ලබාගත් රසායනාගාර වාර්තාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරස්පරතා පවතිනවා. ප්‍රශ්නගත ගල් අඟුරු සාම්පල බියුරෝ වෙරිටාස් ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනයට යොමු කර ඇති අතර එහි වාර්තාවක්ද මේ වන විට ලැබී ඇතැයි කොමිසමේදී හෙළි වුණා. එම වාර්තාවල සඳහන් ගල් අඟුරුවල ප්‍රමිතිය ආසන්න වශයෙන් සමාන වී ඇත්තේ නොරොච්චොලේ බලාගාරය මගින් සිදු කළ රසායනාගාර පරීක්ෂණ වාර්තාවලට පමණයි.